ඔබ පියයුරු පරීක්ෂණයට ප්‍රථම එම කාන්තාවගෙන් පියයුරු සම්බන්ධයෙන් හිස්ටරි ටේකින් එහෙම නැත්නම් ඒ සම්බන්ධ ගැටලු මුලින්ම දැනගෙන විසඳාගත යුතුයි. ඉන්පසුව ඔබ පියයුරු පරීක්ෂණය සිදු කළ යුතුයි. අපි දැන් බලමු මෙය සිදු කරන්නේ කොහොමද කියලා. ඔබ මුලින්ම කාන්තාවගේ පියයුර හොඳට නිරීක්ෂණය කරන්න ඕන. මෙය කාන්තාවට වාඩි වෙන්න කියලා, අත් දෙක හොඳින් උස්සන්න කියලා පියයුර පරීක්ෂණය සිදු කරන්න ඕන. මෙහිදී ඔබ බලන්නේ මොනවද? පියයුරේ හැඩයේ වෙනසක් තියෙනවද? හමේ ව්‍යුහයේ වෙනසක් තියෙනවද? තනපුඩුවේ යම්කිසි වෙනසක් තියෙනවද? ශ්‍රාවයක් ගැලීමක් සිදු වෙනවද? වගේ වෙනස් වීම හොඳට නිරීක්ෂණය කර බැලිය යුතුයි. ඔබ ඊළඟට කළ යුත්තේ ඔබගේ අතින් කාන්තාවගේ පියයුර පරීක්ෂා කිරීමයි. මේ සඳහා වැදගත් වන කාරණා දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි ඔබ කාන්තාවට සායනික ඇඳේ දිගාවීමට උපදෙස් දීමයි. ඉන්පසුව එම කාන්තාවට තම අත් දෙක හිසට පිටුපසින් තැබීමට උපදෙස් දිය යුතුයි. මෙයින් සිදු කරන්නේ ඔබට පියයුර පරීක්ෂා කිරීමට වඩා ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමයි. ඉන්පසුව ඔබ පියයුරේ සම්පූර්ණ පියයුරම මෙන්න මේ ආකාරයට පරීක්ෂා කළ යුතුයි. ඔබේ මැදැඟිලි තුනගෙන පියයුරේ තබා මද තෙරපුමක් සමග රවුම් ආකාරයට මුළු පියයුරම පරීක්ෂා කරන්න. මෙය ඔබට මුළු පියයුරම රවුම් ආකාරයට මේ ආකාරයට පරීක්ෂා කොට තනපුඩුව පරීක්ෂා කළ හැකියි. ඉන්පසුව ඔබ අනිවාර්යයෙන්ම කිහිලි ප්‍රදේශයත් පරීක්ෂා කළ යුතුයි. මතක තියාගන්න මෙම පරීක්ෂණය සිදු කිරීමේදී මද තෙරපුමක් සහ රවුම් ආකාරයට පරීක්ෂා කිරීම සිදු කළ යුතුයි. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ පියයුරු පරීක්ෂණය සිදු කිරීමේදී ඔබ ගැටිත්තක් හෝ තද ස්වභාවයක් තිබෙනවාදයි බැලීමයි. මෙවැනි ස්වභාවයක් ඔබ දුටුවහොත් ඔබ කළ යුත්තේ මෙම කාන්තාව නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමයි. ඔබේ පියයුරේ යම්කිසි වෙනසක් ඇතිවොත් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබේ ප්‍රදේශයේ ළඟම පවතින MOH ඔෆිස් එකේ එහෙමත් නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුවනාරී සායන වෙල් වුමන් ක්ලිනික්ස් සහ ළඟම රෝහලේ ශල්‍ය සායනය හෝ ඒ ආශ්‍රිතව ඇති පියයුරු සායන සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු වෙන්න. පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුව කළ හැකියි.